පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගැන. ඉදිරියට මංජිතටද අවංකවම මාට්ටු දැම්මට පස්සේ මොන වගේ දෙයක් සිදු වේවිද? කෙවින් පොලිසියට අරන් ගියා. ඒ වගේම දැන් මේ දෙන්නම වෙනම අනන්‍යතාවයන් දෙකකින් තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට දැන් කෙවින් බොසා කියලානේ දැන් පොලිසිය කට්ටිය හිතාගෙන ඉන්නේ මංජිතට දැන් මෙයාව පොලිසියට අරන් ගියාට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින්ම මේ ගැන කතා කිරීමට සූදානමක් ඇති කරගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කරනවා ඒ තමයි මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයාට ආසාවක් විතරක් නෙවෙයි අනිවාර්යෙන්ම උනන්දුවකුත් ඔයා සතුව තියනවා කියලා මේ වෙලාවේ ඔයා තදටම විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම ඔයාටයි මටයි හොඳින්ම කතා කරන්නට බලාපොරොත්තුකුත් තියාගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් මට ඔයාට කියන්න සිද්ධ වෙනවා. ඒ ගැන නම් මෙන්න මේ විදිහේ අදහසකට තමයි මට යන්නට සිද්ධ වෙන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව අද මතක් කරලා දෙනවා. ඉතින් කොහොම වුණත් මංජිත කියලා කියන්නේ කෙවින්ට ගොඩාක් උදව් කරන කෙනෙක්. ඒ වගේම කෙවින්ව අමාරුවේ දාන්න කැමති නැති කෙනෙක්. අනිත් එක තමයි Taman මේ වැරද්ද බාරගත්තොත් එහෙම අනිවාර්යෙන්ම දැන් කෙවින් බේරෙනවා කියන එක මංජිත හොඳටම දන්නවා. ඉතින් මංජිත පොලිසියට එනවා. මංජිතගත් මාංචු දාන්න උත්සාහ කරනවා. කූඩුවට දාන්න හදනවා. ඉතින් එතකොට කෙවින් කියන්නේ එහෙම දෙයක් කරන්න එපා මාව ගෙනාවනේ. දැන් එයාව අතාරින්න කියන කතාව කියන්න පුළුවන්. එතකොට කෙවින් විදියට රඟපාන මංජිත මොකද කියන්නේ? එයා කියන්නේත් ඒ දේම තමයි. ඉතින් මං තමයි හැම වැරද්දම කළේ කියන එක මේ හාදයා පිළිගන්නවා. ඒ වගේම තමයි අන්න ඒ නිසා ඉදිරියට මෙන්න මේ කෙවින්ව අතාරින්න බැරි වුණත් කෙවින්ව අතාරින්න මම ඒ වෙනුවට හිරේ ඉන්නම්. එතකොට මේ කෙල්ල බේරගෙන එන අන්නේ ගනුදෙනුව කතා කරන්න පුළුවන්. එතකොට දැන් නිම්නාවික තාත්තනත් හිතෙනවා දැන් මේ මිනිස්සේ කොහොම හරි තමන්ගේ දරුවෝ හොයාගෙන ඒවි. එතකොට කෙවින්ව බේර ගන්න ඕනනේ. ඒ නිසා. ඉතින් අන්නේ පොරොන්දුවත් එක්ක ඉදිරියට ඔය බොරු මංජිත විදියට ඉන්න කෙවින්ව ඔන්න එළියට දායි කියන කතාව ගැන අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේක බාරගත්ත කියලා මේ වෙලාවේදී කෙවින් මංජිතට බැන්න මේ වෙලාවේ අපි මේ දේම සිද්ධ කරමු කියන කතාව මතක් කරයි. වැඩි කල්පනා නොකර